huwal ghafurur rahim. Alhamdulillah. සියලු ප්‍රශංසාවත් සර්ව දයාලු පරමාධිපති වූ අල්ලාහ් සුබ්හානහු තාලාට මෙහිම වේ යුතුයි. අල්හම්දුලිල්ලාහ්. මනුස්ස වර්ගයාණන් වුණු අල්ලාහ් සුබ්හානහු තාලාගේ බිහි කිරීම වල ශ්‍රේෂ්ඨතම වටිනාම බිහි කිරීම වුණු මනුස්සයාණන් වුණු අප සියලුම දෙනාටම අල්ලාහ් සුබ්හානහු තාලා දවසින් දවස යම් අවස්ථාවන් ලබා දෙනවා. අපි පාපයක් කරන අවස්ථාවත් ඒ වගේම කුසල් කර්මයක් කරන අවස්ථාවත් මේ සියල්ල අල්ලාහ් සුබ්හානහු තාලා අපට ලබා දෙන්නා වූ එක් අවස්ථාවක්. මේ අවස්ථාවන් ඇයි අපිට ලබා දෙන්නේ කියලා කිව්වොත් ඒ අවස්ථාවන් වලදී ඒ වේලාවන් වලදී යම්කිසි ප්‍රයෝජනයක් යම්කිසි අත්දැකීමක් යම්කිසි ඥානයක් බුද්ධියක් අපේ ජීවිතයට ඇතුල් කර ගැනීම සඳහා සමහර විටද අපේ ජීවිතයන් වල පාපයක් සිද්ධ වුණා නම් ඇයි ඒ පාපය සිද්ධ වුනේ මගේ මොන අඩුපාඩුව නිසාද සිද්ධ වුනේ ඇයි ඒ අල්ලාහ් සුබ්හානහු තාලා මට මේ වගේ පරීක්ෂණයක් ඇති කරේ කියලා අපි යථාර්ථය ගැන සිතන්න ඕනේ. ඇයි අපිට වැරදුනේ කියලා. අපට කුසල් කර්මයක් කරන්න අල්ලාහ් සුබ්හානහු තාලා අවස්ථාව ලබා දුන්නා නම් ඇයි මට මේ වගේ අවස්ථාවක් හම්බුනේ? මේ අවස්ථාවෙන් මම ලබා ගන්න ඕනේ ප්‍රයෝජනේ මොකද්ද? මේට ඉදිරි ගමන මොකද්ද කියන එකත් අපි මේ අවස්ථාවේදී කල්පනා කරන්න ඕනේ. මේ දෙකේම පාපයේදී අපි කල්පනා කරේ නැත්තත් ඒ වගේම කුසල් කර්මයක් කරන අවස්ථාවේදී අපි කල්පනා කරේ නැත්තම් ආදරණීය සහෝදරවරුනි මේ අවස්ථා දෙකේම නියම ප්‍රයෝජනෙ අපිට නොලැබෙන්නට පුළුවන්. පාපයක් නිසා අපිට ප්‍රයෝජනයක් වෙන්නට පුළුවන්. මන්ද මුමින් වරයෙක් යනු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තේරුම් කරලා දෙනවා එකම වලක නැත්නම් එකම නිම්නයක දෙපාරක් ඔහු වැටෙන්නේ නැහැ. පළවෙනි පාර පාපයක් කරා නම් දෙවෙනි පාරේ ඒකේ පාඩම ඉගෙන ගන්න තත්ත්වයට පරිවර්තනය වෙනවා. ඒ නිසා අපි දැන් මෙතන වාඩි වෙලා ඉන්න අවස්ථාවත් අල්ලාහ් සුබ්හානහු තාලා අපට ලබා දීලා තියෙන එක්තරා වූ ශ්‍රේෂ්ඨ අවස්ථාවක්. අපි ඕගොල්ලන්ගේ උත්සාහය නිසා හරි අපි දින වෙන් කරපු නිසා හරි අපේ විවාහ මංගල්‍ය නිසා හරි එහෙම නැත්නම් යම්කිසි සම්ප්‍රදායක කටයුත්තක් නිසා හරි අපි කල්පනා කරපු නිසා හරි නෙමෙයි මේ අවස්ථාව අපට හම්බ වුනේ. ඉස්ලාමයේ සඳහන් කරනවා මේ ලෝකේ සහ වස්තුන් බිහි කරන්න අවුරුදු 50000කට ප්‍රථම අල්ලාහ් සුබ්හානහු තාලා කර්මය බිහි කරලා ඉවර කරා. තක්දීර්. ඒ කර්මයේදී තමයි මේ ස්ථානයේදී සියලුම දෙනාම මෙහෙම වාඩි වෙලා ඉන්න ඕනේ අපි කතා කරන්න ඕනේ අහගෙන ඉන්න ඕනේ මේවා දෙයකට සම්බන්ධ වෙන්න ඕනේ කියන එක එදාම ලියලා ඉවරයි. සිතන්න සමහර වෙලාවට අපි කවුද කියලා අපිට දන්නේ නැති අවස්ථාවේදී පරමාධිපති වුණු අල්ලාහ් සුබ්හානහු තාලා අපි ගැන යහපතක් කරලා තියෙනවා. එසේනම් මේ අල්ලාහ් සුබ්හානහු තාලාට කොච්චරනම් ස්තුතිවන්ත විය යුතු වෙන්න ඕනේද? අල්හම්දුලිල්ලාහ්. අපි මේ වාඩි වෙලා ඉන්න අවස්ථාව ඉස්ලාමීය ශරියා දැක්ම අනුව ඉස්ලාමීය වැදගත්ම ස්ථානයක් හිමි ඉස්ලාමීය තුලදී ශ්‍රේෂ්ඨ අවස්ථාවක් හිමි එක්තරා වූ අවස්ථාවක් නිකාහ්. සාමාන්‍යයෙන් අපි සියලුම දෙනාම කියන විවාහය. නිකාහ් කියන ආරාබි වචනේ පරිසමාප්ත අර්ථය අරගෙන බලපුවාම ඒක සඳහන් කරනවා නිකාහ් යනු ගිවිසුමක්. අපි එක්තරා ගිවිසුමක් සඳහා තමයි මේ ස්ථාන අපි වාඩි වෙලා ඉන්නේ. අපි හිතාගෙන ඉන්නවා ඉස්ලාම් ධර්මානුකූලව හරි නැත්නම් විවාහයක් කියලා කිව්වොත් මේ පිරිමියෙක් ගැහණු කෙනෙක් සම්බන්ධ වෙන එක තරුණයෙක් තරුණියක් සම්බන්ධ වෙන එක මේ ගෙවල් දෙක අතර යම්කිසි උත්සවයක් සිද්ධ වෙන එක ඔවුන්ට වලීමා කෑම අනුභව කරන්න අවස්ථාව සලසලා දෙන එක අලුත් ඇඳුම් ගන්න එක ටික දවසක් ඒ දවස් දෙක තුන Tamanට උපරිම සතුටෙන් අත්විඳින එක මේක තමයි අපේ ඔළුවේ තියෙන්නේ. නමුත් ඉස්ලාමයේ හඳුන්වා දෙන නිකාහ යනු කුමක්ද? ඉස්ලාමයේ හඳුන්වා දෙන සතුට මොකක්ද? ඉස්ලාමීය නිකාහ් මගින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක අපි මදකට සිතමු. නිකාහ් කියලා කියන්නේ මං කලින් කිව්වා වගේ ඉස්ලාමීය දැක්ම අනුව ගිවිසුමක්. මොකක්ද ගිවිසුම? Tamanගේ පුතාව Taman හදපු තරුණයව තවත් කෙනෙකුගේ තරුණියකට ගිවිසුම් සහගතව විවාහ කරලා දෙනවා. ගිවිසුම් සහගතව විවාහ කරලා දෙනවා. මේ විවාහයේදී
එක් පාර්ශවයක් කියනවා නැත්තම් ඒ මනාලයාගේ පාර්ශවයෙන් කියනවා සෞවජ්තුක නේ මම ඔබට විවාහ කර දෙන්නෙමි මේ දුවව මම ඔයාට විවාහ කර දෙන්නෙමි කියලා කිව්වා මනාලිගේ පැත්තෙන් එහෙම කිව්වට පස්සේ දැන් අනිත් පැත්තෙන් මනාලයාගේ පැත්තේ නැත්නම් මනාලයා කියනවා කබිල්තු නිකාහ මෙම ගිවිසුම මම බාරගත්තා නේ මෙම ගිවිසුම බාරගත්තා කබිල්තු නිකාහ වතසුවිජහ මෙම විවාහයත් මම බාරගත්තා සුබ්හානල්ලාහ් මොකද්ද මේ බාර ගැනීම මොකද්ද මේ බාර දීම තාත්තා කෙනෙක් Tamanගේ දුව අල්ලාහගේ මාර්ගයෙන් බිහි කරලා අල්ලාහට ඕන විදියට හදලා ඉස්ලාමයේ කීන විදියට මඟ පෙන්නලා දීලා එයාගේ ජීවිතයේ මින් ඉදිරියට තව කෙනෙකුට බාර දෙනවා වෙන දෙයක් නෙමෙයි ඊට පස්සේ තාත්තා බාරගන්නේ නැහැ මේ දුවගේ ධර්මානු ජීවිතයත් මේ දුවගේ ලෞකික ජීවිතයේ ජයග්‍රහණයත් තව කෙනෙකුට බාර දෙනවා දැන් ඒ ස්වාමි පුරුෂයා තරුණයා බාර ගන්නවා කබිල්තු මම මේ පිළිගන්නම් මම මේ බාර ගන්නම් මෙයාගේ ඉදිරි ජීවිතය බාර ගන්නම් මෙයාගේ සලාතය බාර ගන්නම් මෙයාගේ ආරක්ෂාව ධර්මානු ජීවිතය මෙයාගේ නිපදෙන දරුවන් යහපත් මාර්ගයේ යැවීම මා බාර ගන්නම් නමුත් කවුද මේකේ යථාර්ථවාදීව හිතුවේ මෙච්චර විශාල වගකීමක් හදවතින් බාරගත්තේ කවුද අපි අවධානය යොමු කරන්නේ මොකටද කියලා කිව්වොත් එදිනෙදා මගුල් ගෙදර කටයුතු වලට ඒ කාන්තාවන්ගේ ආභරණ සඳහා ඇඳුම් පැළඳුම් සඳහා මේ වගේ ලෞකික දේවල් වල යම් යම් දේවල් අපි බාරගත්තට ධාර්මික පැත්තේ දේවල් අපි බාරගන්නේ නැහැ. ධාර්මික පැත්තේ දේවල් අපි බාරගන්නේ නැහැ. ආදරණීය සහෝදරවරුනි විවාහය කියලා කියන්නේ ඉස්ලාමීය දැක්ම අනුව විවාහය කියලා කියන්නේ ජීවිතයේ එක්තරා වූ හැරවුම් ලක්ෂයක්. මදකට සිතන්න නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තේරුම් කරලා දෙනවා යම් කිසි කෙනෙකුට විවාහ වෙන්න ශක්තිය නැත්නම් විවාහ වෙන්න බැරි නම් ෆල්යසුම් එයා උපවාසයේ හිටපු දෙන්න නෝම්බි අල්ලපු දෙන්න. ඇයි නෝම්බි අල්ලන්න කියන්නේ? අපි දන්නවා නෝම්බි වල ප්‍රතිඵලය නෝම්බි ගැන කියාගෙන ඇවිල්ලා අන්තිම කුර්ආන ආයතයේ අන්තිම කොටසේ කියනවා ලඅල්ලකුම් තත්තකෝන් ඔබලා තක්වා ඇති දෙව්බිය ඇත්තන්ට පරිවර්තනය වීම සඳහා නබිතුමා කියනවා විවාහ කරන්න බැරිද උපවාසයේ යෙදෙන්න. උපවාසයේ යෙදුනොත් මොකද්ද ප්‍රතිඵලය? තක්වා ඇති වෙනවා. එසේනම් විවාහ වෙන එකෙන් මොකද්ද ප්‍රතිඵලය? තක්වා ඇති වෙන්න ඕනේ. දෙව්බිය ඇති වෙන්න ඕනේ. ඇස් දෙක පාලනය වෙන්න ඕනේ. සිත පාලනය වෙන්න ඕනේ. කය පාලනය වෙන්න ඕනේ. ධාර්මික පුද්ගලයෙක් හැටියට පරිවර්තනය වෙන්න ඕනේ. ඒ සමාජයේ යම් යම් මනස්ගාන්ත අද තියෙනවා. යම් යම් වැරදි අවබෝධයන් තියෙනවා. ඒ වලින් ප්‍රධාන දෙයක් තමයි මේ පාරිශුද්ධ වූ ඉස්ලාමය යම් යම් දේවල් වලින් කිලුටු වෙලා තියෙනවා. කිලුටු කරන්න උත්සාහ කරනවා. අපේ බුද්ධියට ඕන විදිහට කටයුතු කරලා ඒව අපරිසුදු කරන්න අපි උත්සාහ කරනවා. ආදරණීය සහෝදරවරුනි විවාහයේ කොන්දේසි මොකද්ද? පිරිමි පාර්ශවයේ කෙනෙක් නම් නේ ඔහු තමන්ට හම්බ කර හැකි තමන්ට ඒ බිරිඳව බාර ගන්න පුළුවන් ඇගේ වියදම් කරන්න පුළුවන් හැකියාවක් සහිත පුද්ගලයෙක් වෙන්න ඕනේ. හොඳ පුද්ගලයෙක් වෙන්න. හොඳ කියලා කියන්නේ සෑම මුස්ලිම් වරයෙක්ම හොඳයි කියන එක වාජිබ්. මුස්ලිම් වරු නරක වෙන්න බෑනේ. සෑම මුස්ලිම් වරයෙක්ම හොඳ වෙන්න ඕනේ වාජිබ්. දැන් සමහර වෙලාවට මේ විවාහ ගිවිසුම් කරන අවස්ථාවේදී අපේ ජනතාව වරද්ද ගන්න එක්තරා වූ දෙයක් තියෙනවා. ඒ දේ තමයි කොල්ලගේ தත්ත්වය මෙහෙමයි මේ ආකාරයෙන් ඉන්න කෙනෙක් තමයි සලාත් කරන්නේ නැති එක්කෙනෙක් තමයි නිකන් එහෙම කැරකෙන කෙනෙක් තමයි වැරදි සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් තමයි ඒ වගේම ගැහැල් ළමයා මෙහෙමයි අය ළමයාගේ යම් යම් අඩුපාඩු කියලා කිව්වොත් කායික වශයෙන් තියෙන අඩුපාඩු නෙමෙයි යම් යම් වැරදි සම්බන්ධතාවයන් තියෙන්නට පුළුවන් ආධාර්මික ජීවිතයක් නොතිබෙන්නට පුළුවන් ඒ විවාහ කතා කරන මිනිස්සු එතනදී ਸਰව සාධාරණ විදිහට කියන දෙයක් තමයි ඒක විවාහ වුණාට පස්සේ හරියයි. ඒක විවාහ වුණාට පස්සේ හරියයි. මේක ඉස්ලාමීය දැක්ම අනුව 100ට 100ක් වැරදි ප්‍රතිපත්තියක්.
ඉස්ලාමයේ ශරියා වල කුරානයේ හදීසේවත් කොහෙවත් හොයාගන්න නෑ විවාහයක් කරාට පස්සේ මේගොල්ලන් හරියයි ඒ නිසා මේගොල්ලන්ට කරලා දෙන්න කියලා. ඉස්ලාමයේ මොනවද කියන්නේ? අරගෙන හදන්න නෙමේ හැදිච්ච එකක් ගන්න. ඉස්ලාමයේ කියන්නේ අරගෙන හදන්න නෙමේ හැදිච්ච කෙනෙක් ගන්න. අල් කුර්ආනේ අරගෙන බලපුවා මේ කාන්තාවන් ගැන කියනවා, පිරිමින් ගැන කියනවා. උපවාසයේ යෙදෙන පිරිමින්, උපවාසයේ යෙදෙන කාන්තාවන්, ඊමානයේ ඇති පිරිමින්, ඊමානයේ ඇති කාන්තාවන්, තක්වා ඇති පිරිමින්, තක්වා ඇති කාන්තාවන්, ඒ වගේම සලාතේ කරන පිරිමින්, සලාතේ කරන කාන්තාවන්, සත්‍යවාදී පිරිමින්, සත්‍යවාදී කාන්තාවන්, මේ වගේ හුඟා කියාගෙන යනවා. කියාගෙන ගිහිල්ලා මේ ශරත් මේ කොන්දේසි හුඟා කිව්වට පස්සේ අවසාන වශයෙන් කියනවා තමන්ගේ රහස්‍ය ස්ථානයේ ආරක්ෂා කරන ලද පිරිමීන් සහ ගැහැණුන්. සුබ්හානල්ලාහ්. හේතුව මොකද්ද? අර කලින් කියපු හැමදේම ඉෂ්ට වෙන්න ඕනේ මේ දේ ආරක්ෂා කරගන්න. කලින් කියපු කොන්දේසි සියල්ල ඉටු කරන්න ඕනේ මං අවසානයේදී කියපු දේ ආරක්ෂා කරගන්න. සලාතේ නැත්තම්, සකාතේ නැත්තම්, උපවාසයේ නැත්තම්, පල්ලිය පැත්තට නැත්තම්, ආගම ධර්මයක් නැත්තම්, මහරමී අජනබි ආරක්ෂා වෙන්නේ නැත්තම් හිතන්න එපා කවදාවත් මං අන්තිමට කියපු දේ ආරක්ෂාකාරී කියලා. Tamanගේ රහස්‍ය ස්ථානය ආරක්ෂා කරගන්න බෑ උඩට. අද මේ ජනතාවනේ දෙවෙනි ගැටලුව තමයි මේ විවාහය සිද්ධ වෙන අවස්ථාවේදී සුන්නා අල්ලාහ් සුබ්හානහු තාලාගේ මාර්ගයෙන් කරන්නා වූ මෙම සුන්නතය වෙනුවට සමහර වෙලාවට මේ සුන්නතයක් අනුගමනය කරන්න නැත්නම් ඉටු කරන්න ගිහිල්ලා විශාල පාපයක් කරන තරමට පරිවර්තනය වෙලා. පාපයක් කරන තරමට පරිවර්තනය වෙලා. සහාබාවරුන්ගේ නිකා උත්සවයන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාගේ කාලේ තිබුණ සිදුවීම් තත්ත්වය අරගෙන බලපුවම නබිතුමා කියනවා බරකතේ අභිවෘද්ධියේ වැඩිපුරම තියෙන්නේ ඊ타මත්ම කෙටි නිකායක. වියදමාඩු චාම් විදියට කරන ඊ타මත්ම චාම් විදියට කරන නිකායක තමයි අල්ලාහ් සුබ්හානහු තාලාගේ බරකතේ අභිවෘද්ධිය වැඩි. දැන් අපේ හෘද සාක්ෂිය යම්කිසි පැනයක් නැගෙනවා. එතකොට අපි කරන දේවල් මේවල අභිවෘද්ධිය නැද්ද? මේවල ගැටලුව නැද්ද? ආදරණීය සහෝදරවරුනි, ඉස්රාෆ් කියන එක සෙල්ලමක් නෙමෙයි. ඉස්රාෆ් කියන එක සෙල්ලමක් නෙමෙයි. ඉස්ලාමයේ අලංකාර විදිහට තේරුම් කරලා දෙනවා. එක්කෙනෙක් උපවාසයේ යෙදෙනවා. නෝම්බි අල්ලලා තියෙනවා. මෙයා උලූ ගන්නවා. පළවෙනි පාර මෙයා මූණ හොදන එක වාජිබ්. දෙවෙනි පාර මූණ හොදන එක සුන්නත්. තුන්වෙනි පාර මූණ හොදන එක සුන්නත්. මේ පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර වාජිබ්, සුන්නත්, සුන්නත්. මේ තුන්වෙනි පාර වුලූ ගන්නකොට මෙයාට වතුර ටිකක් ගිලුණා කියලා කිව්වොත් එයාගේ උපවාසය බින්දෙන්නේ නැහැ. ඇයි? වුලූ ගන්නකොටනේ වතුර ටිකක් මෙයාට පෙවුනේ. වුලූ ගන්නකොට වතුර ටිකක් පෙවුණා. මෙයා පළවෙනි පාරත් මූණ හොදලා, දෙවෙනි පාරත් මූණ හොදලා, තුන්වෙනි පාරත් මූණ හොදලා, හතරවෙනි පාර මූණ හොදනකොට වතුර ටිකක් ගිලුණොත් එයාගේ සවුම් බාතිල්. නෝම්බිය බාතිල් වෙනවා. ඇයි ඒ කියලා දන්නවද? හතරවෙනි පාර ඉස්රාෆ්. ඉස්ලාමයේ කියලා නැහැ. හවුල් එකේ මූණ හොදන වතුර ටිකට මෙහෙමනම් නිකා වල මගුල් ගෙවල් කටයුතු වලට කොහොම තියේවිද? නේ නබිතුමාගේ කාලේ හිටපු සල්ලිකාරම සහාබිවරේ අබ්දුරහ්මාන් ඉබ්න අවුෆ් රලියල්ලාහු තාලා නබිතුමාගේ මජලිසයට ඇවිල්ලා වාඩි වෙනවා. එයාගේ ශරීරයේ ඇඳලා තිබ්බ ඇඳුම ටිකක් වෙනස්. ඒ ඇඳුමට සුවඳ විලවුන් දාලා තියෙන නබිතුමා අහනවා ඇයි අද ඔයාට පොඩ්ඩක් වෙනස්? ඇයි සුවඳ ආමන්නේ? එතුමා නම් කියනවා යා රසූලල්ලාහ් යා රසූලල්ලාහ් ඊයේ මට නිකා සිද්ධ වුණා. සුබ්හානල්ලාහ්. නබිතුමා නායකයා, රසූල්වරුන්ගේ නායකයා, නබිවරුන්ගේ නායකයා නබිතුමාට දන්නේ නැහැ යාගේ සහාබිවරයෙකුට නිකා සිද්ධ වෙච්ච එක. එච්චර සරලයි. නබිතුමා කියනවා එළුවේ කුර්බාන් කරලා හරි වලීමා එකක් දෙන්න. එතනින් වලීමා පටන් ගන්නවා. එළුවේ කුර්බාන් කරලා හරි අබ්දුරහ්මාන් ඔයා වලීමා එකක් දෙන්න. සුබ්හානල්ලාහ්. අබ්දුරහ්මාන් ඉබ්න අවුෆ් රලියල්ලාහු අන්හු කවුද කියලා කිව්වොත් හැම සිකුරාදාවකම මදීනාවේ ඉන්න සියලුම දෙනාටම දවල් කැම දෙනවා. ඒ කාලේ මදීනාවේ හිටපු සියලුම දෙනාට සිකුරාදා සියලුම දෙනාට කැම දෙන ඒ සහාබිවරයා Tamanගේ වලීමාව කරපු ආකාරය. සුබ්හානල්ලාහ්. අපි මේක තමයි සහාබිවරුන්ගේ ජීවිතය. වේදම් කරන සෑම රුපියලක්ම සෑම සතයක් පිළිබඳවම හෙට කියාමත් දිනේදී ප්‍රශ්න අහනවා. දෙවෙනි එක
ප්‍රශ්න අහන්නේ දෙවෙනි එකට. පළවෙනි එකට ඉස්රාෆ් විදියට වියදම් කරන සෑම දෙයක් සඳහාම මේ ලෝකේ පරීක්ෂණයක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. මේ ලෝකේ පරීක්ෂණයක් තියෙනවා කියන එක අමතක කරන්න එපා. සහාබිවරුන්ගේ ජීවිතයේ ඒගොල්ලන්ගේ ආහාර අනුභවය අරගෙන බලපුවාම රටේ ඉඳි වතුර. අඳින්න හරියට ඇඳුමක් නැහැ. දෙතුන් තැනක එරිලා Tamanගේ පාවාහන් නැහැ, සමහරුන්ගේ පාවාහන් කැඩිලා ආ කන්න බොන්න විදියක් නැහැ. කිසිම කෙනෙක් රාජමාලිගාවල ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි. මේ වගේ අන්ත දුෂ්කර චරිතයක් විඳපු කට්ටිය. ජීවිතයක් විඳපු කට්ටිය. ඉස්ලාමයේ වෙනුවෙන් කරපු කැපකිරීම කතා කරන්න ඕනේ නැහැනේ. යුද්ධයක් කියලා කිව්වොත් එවෙලෙම පිට වෙලා යනවා. බිරිඳ වැන්දබු වෙනවා. දරුවන් අනාථ වෙනවා. මේ වගේ අති විශාල කැපකිරීමක් කරපු සහාබාවරු ඒ කාලේ මේ විදිහට අල්ලාහ් වෙනුවෙන් කැපකිරීම කරගෙන ඉන්නකොට කුර්ආන ආයතය පහළ වෙනවා. කොහොමද කුර්ආන ආයතය පහළ වෙන්නේ? ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ. පසුදින ඔබලාට දෙනු ලැබූ නිඅමත් පිළිබඳ විමසන්නා වූ කල. සුබ්හානල්ලාහ්. තෆ්සීර් වල උලමාවරු ලියනවා මේ නියමතේ වෙන මොකවත් නෙමෙයි රටේ ඉඳී වතුරයි විතරයි. සුබ්හානල්ලාහ්. ඉස්ලාමයේ වෙනුවෙන් එච්චර කැපකිරීමක් කැප කරපු සහාබාවරුන් කාපු රටේ ඉඳී වලටයි වතුර වලටයි ප්‍රශ්න අහනවා නම් අද අපි කන කෑම ගෙදර ගිහිල්ලා අල්මාරිය අරලා බලන්න. මගේ ඇඳුම් කොච්චර තියෙනවද? ෂූරක් එක බලන්න. මම පාවිච්චි කරන සෙරපුල වටිනාකම මොකද්ද? මගේ වාහනේ, මගේ තියෙන නිවස, මගේ තියෙන වත්කම් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයා මං කියලා හිතේවි. නබිතුමා කොහෙදෝ මම කොහෙදෝ කියලා අපිට තේරෙන්න පටන් ගන්නවා. අඳින්න එපා, වාහන ගන්න එපා, ගෙවල් හදන්න එපා, වියදම් කරන්න එපා කියලා කියනවා නෙමෙයි. අවශ්‍යතාවයට වියදම් කරන්න. අත්‍යවශ්‍යභාවයට වියදම් කරන්න. සමහර වෙලාවට අපි නිකාවලට, අපේ වලිමා වලට වියදම් කරන මේ මුදල සමාජයේ තවත් ජීවිත කීයකටදෝ විවාහ කර දෙන්න පුළුවන්. සමහර විවාහයන් සිද්ධ වෙනවා විශේෂයෙන් ඉස්ලාමයට පැමිණි ජනතාව නේ ඒගොල්ලන්ගේ විවාහ ඇස්තමේන්තු කරපුවාම 15000යි 20000යි 30000යි මෙන්න විවාහ එක වියදම. ඒත් එක්කම සංසන්දනය කරනකොට ඒ මුදල සමාජයේ හොයාගන්න අමාරුයි තව කෙනෙක්ගේ විවාහය වෙනුවෙන්. නමුත් අද සමාජයේ ඉන්න බොහෝ පිරිසක් Taman නාන කාමරය Taman මලපහ කරන වැසිකිළියට ලක්ෂ 3-4ක් වේදම් කරන කාලයක්. අල්ලාහ් අක්බර්. කොහොමද ජවාබ් කියන්නේ? යා අල්ලාහ් සමාජයේ මට විවාහයක් කරගන්න බැරුව මම දුක් විඳිනකොට මගේම මිනිස්සු වැසිකිළියක් සඳහා මෙච්චර වේදම් කරා. උත්තර දෙන්න සිද්ධ වේවි. එම නිසා ඉස්ලාමී අනුකූල විදිහට විවාහ මංගල කරන්න අපි උත්සාහ කරන්න. දෙවෙනි කටයුත්ත තමයි ආදරණීය සහෝදරවරුනි අපි හිතාගෙන ඉන්න සුන්නත් ඉෂ්ට කරන්න ඕනේ. ගෑනු පිරිමි කතා කරන්න හොඳ නෑ. ගෑනු පිරිමි වෙන වෙනම ඉන්න ඕනේ. අල්හම්දුලිල්ලාහ් ගොඩක් හොඳයි. මේ විදිහට සංගීතයේ දාන්න හොඳ නෑ. ගොඩක් හොඳයි. ඉස්ලාමයේ අනුකූල විදිහට මස්ජිදයට ඇවිල්ලා අපි නිකාවන් කරන්න ඕනේ. ඉස්ලාමයේ කියපු ආකාරයෙන් නිසි ආකාර විදිහට කරන්න ඕනේ. දුආ ප්‍රාර්ථනාවන් කරන්න ඕනේ. ගොඩක් හොඳයි. නමුත් ආදරණීය සහෝදරවරුනි එව්ව ඉටු කරන්න ගිහිල්ලා ඊට වඩා බරපතල වැරදි කරන සමාජයක් ඇරෙට පරිවර්තනය වෙලා. ඒකෙන් එකක් තමයි මේ විවාහයන් කරන දැන් වසංගතයක් ඇරෙට බෝ වෙලා තියෙන විවාහ මංගල උත්සව පවත්වන ස්ථානයන්. ප්‍රධාන දෙයක්. විවාහ මංගල උත්සවයන් පවත්වන ස්ථානයන්. සාමාන්‍ය දෙයක් ගෙදරට Tamanගේ ගෙදර ඒ දේ කරගන්න අමාරුයි අපහසුභාවයක් තියෙනවා. එයා යම්කිසි ස්ථානයකට ගියාට කමක් නැහැ. නැත්තම් Tamanගේ රාජකාරී කරන මට්ටමේ හිතවතුන් විශාල පිරිසක් එනවා. වුණට යම් ආකාරයකින් සලකන්නේ සාමාන්‍ය ස්ථානයකට ගියාට කමක් නැහැ. නමුත් ආදරණීය සහෝදරවරුනි ඒ සඳහා වත්කමකුත් නැතුව සමාජයේ තියෙන ගරුත්වය උදෙසා ආඩම්බරය උදෙසා මුදල් වියදම් කරගෙන එවන් ස්ථාන වලට හොයාගෙන යනවා නම් සමහර වෙලාවට විවාහ දෙක තුනක් කරන වියදම ස්ථාන සඳහා වියදම් කිරීමට සිද්ධ වේවි. ඒ වගේම තවත් හරාම් වුණු දේවල් ඒකේ අන්තර්ගත වෙලා තියෙවි. සමහර හරාම් වුණු දේවල් අපි දන්නවා. විවාහ මංගල කරන සමහර ස්ථානයන් වලදී ඊ타ත්ම විවෘතවම මද්ද්‍රව්‍ය පාවිච්චි කරන තත්ත්වයක් තියෙනවා. තේරුම් කරගන්න ඉස්ලාමයේ පාපයක් කරන්නත් බෑ. පාපයක් කරන කෙනෙකුට අවස්ථාවක් උදා කරන්නත් බෑ. පාපයක් කරන කෙනෙකුට උදව් සපයන්නත් බෑ. ආදරණීය ජනතාවනි
දැනම යම් කෙනෙක් ඒ වගේ දෙයකට සම්බන්ධ වෙනවා නම් තේරුම් කරගන්න ඒ පාපයට මෙයත් රුකුලක් වුණා කියන එක. ඒකට කුලිය මේගොල්ලන්ටත් ලැබේ. ඇයි ඒ සමාජයේ පාපයක් කරන්න මෙයා පෙර උදාහරණයක් වුණා. පෞද්ගලිකවම කරන එක වෙන දෙයක්. තමන් පෞද්ගලිකව පව් කරන එක වෙන දෙයක්. ඒක අල්ලාහ් අතර තියෙන සම්බන්ධතාවයක්. සමාජ විරෝධී කර්තව්‍ය කරන්න එපා. එම නිසා විවාහයන් ඉස්ලාමීය අනුකූල විදියට තියෙන්න ඕනේ. ධාර්මික විදියට තියෙන්න ඕනේ. අල්ලාහ් සුබ්හානහු වතාලා පිළිගත් ආකාරයකින් තියෙන්න ඕනේ. විවාහය සිදු වුණාට පස්සේ මේ ස්වාමියා බෙරිද ධාර්මික ජීවිතයක් ගත කරන්න ඕනේ. දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවා. ආදරණීය සහෝදරවරුනි, විවාහ වුණාට පස්සේ තමයි ආදරය කරන්න ඕනේ. විවාහ වුණාට පස්සේ තමයි නබිතුමා එක්තරා හදීසයක කියනවා, සඳහන් කරනවා රහිමල්ලාහු අලා රජුලින්, අල්ලාහ් එක මිනිසෙකුට රහමත් කරත්වා. ඒ මිනිසයා කෙසේද කියලා කිව්වොත්, රාත්‍රියේ නැගිටලා සලාතේ කරනවා, Tamanගේ බිරිඳවත් නැගිටිනවා, ඇය නැගිටින්න බෑ කියලා කියනවා, එයාව තට්ටු කරලා නැගිටවලා සලාත් කරන්න කියලා කියනවා. මේ වගේ මිනිසෙකුට අල්ලාහ් රහමත් කරත්වා. ඉස්ලාමයේ කියන ආදරය මෙයයි. ඉස්ලාමයේ කියන ආදරය මෙයයි. කාන්තාවකට රහමත් කරත්වා. ඇය රාත්‍රියේ නැගිටලා සලාතේ කරනවා, ස්වාමි පුරුෂයාව නැගිටවන, එයා නැගිටින්න බෑ කියනවා, එයාගේ මූණට වතුර ටිකක් කියලා නැගිටින්න කියන කාන්තාවට අල්ලාහ් රහමත් කරත්වා. ඉස්ලාමයේ කියන ආදරය මෙයයි. අද මොකද වෙලා තියෙන්නේ? සමහර වෙලාවට කියනවා දෙන්නට දෙන්න විවාහ කතා කරලා නැ තියෙන්නේ. ඒගොල්ලන් පොඩ්ඩක් කතා කරගත්ත දෙන්න. හරාම්. කිසිම සැකයක් නැහැ, හරාම්. කතා කරන්න කිසිම අයිතියක් නැහැ. කතා කරන්න කිසිම අනුමැතියක් ඉස්ලාමයේ නැහැ. විවාහයට කලින් කිසිම දෙයක් බෑ. දෙන්නට දෙන්න කතා කරන්න තියෙන්නේ, මේ දෙන්නට විවාහ ගිවිසුම ගෙනෙන්න තියෙන්නේ. ආදරණීය සහෝදරවරුනි, කිතුණු අන්ටත් මුස්ලිම් වරුන්ටත් කිසිම වෙනසක් නැහැ ඒ ආකාරයෙන් කරා නම්. ඒ ඔවුන්ගේ ප්‍රතිපත්තිය, කිතුණු ප්‍රතිපත්තිය. දෙන්නට දෙන්න අඳුන ගැනීම. ඒ නිසා සමහර වෙලාවට මේ ආදර සිතුවිලි වලට ඉස්ලාමයේ තනක් තියෙන නැතුව නෙමෙයි. කෙනෙකුට හැඟීමක් ආවන එයා විවෘතවම ගිහලා එයාගේ පියාට කියලා ඉස්ලාමයේ කියපු ධර්මානුකූල විදියට මේ දේවල් ඉවර කරගන්න ඕනේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද මොකද්ද වෙලා? සමහර වෙලාවට සමාජයත් ඒකට අනුමැතිය දීලා. සමහර වෙලාවට සමාජයත් ඒකට අනුමැතිය දීලා කරන්න දෙයක් නැහනේ. ඒගොල්ලන් මෙහෙමනේ නෑ ආදරණීය සහෝදරවරුනි. විරුද්ධයි නම් විරුද්ධ විය යුතුයි. විරුද්ධයි නම් විරුද්ධ විය යුතුයි. අලංකාර ඉස්ලාමයේ අප්‍රසන්න දේවල් ගෙනල්ලා නොරින්ගිය යුතුයි. ඒ නිසා අද දින පවත්වන්නා වූ මේ විවාහය අප සියලුම දෙනාම ඔවුන්ගේ ජීවිතයේ බරකතේ අභිවෘද්ධිය ඇති වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. නේ ඒගොල්ලන්ගෙන් නැති වෙන දරුවන් සමාජයට ප්‍රයෝජනවත් දරුවන් වලට පරිවර්තනය වෙන්න ඕනේ. විවාහයේ දැන් අපේ ගමේ ජීවත් වෙන දෙදෙනෙක් විවාහ වුණා නම් එයාට දරුවෙක් හම්බ වෙලා ඒ දරුවා දායි කෙනෙක්, ගුරුවරයෙක්, ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක්, ආලිම් කෙනෙක්, හාෆිල් කෙනෙක් හැටියට පරිවර්තනය වුණොත් ඒකේ ප්‍රයෝජනෙ මුළු ගමටම ලැබෙනවා. ඒ වගේම මේගොල්ලන් ඉපදින දරුවන් පෞකාරයෙක් හැටියට මද්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් හැටියට, වංචාකාරයෙක්, දූෂණයෙක් හැටියට පරිවර්තනය වුණා නම් ඒ ෆිතනා, ඒ පරීක්ෂණය මුළු ගමටම එනවා. ගමට විතරක් නෙමෙයි ඊට එහා විහිදෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු, හදවතින් ප්‍රාර්ථනා කරමු, යා අල්ලාහ් මේගොල්ලන්ගේ ජීවිතයන් වලට යහපත් ජීවිතයක් අත් කර දෙන්න මැනව. යහපත් දරුවන් සංහතියක් බිහි කර දෙන්න මැනව. යහපත් සංහතියක් නේ. අපි මේ සංහතියද සමහර වෙලාවට අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ දරුවට